මේ හැම දෙයකම ජල පෝෂිත ප්‍රදේශයේ තියෙනෙත් මොනරාගල ආශ්‍රිතවම තමයි. ඉතින් ජල පෝෂිත ප්‍රදේශ කියන්නේ ස්වභාවික වනාන්තර දර්ශ. ඒවා මම හිතන්නේ මිනිසා හින්දා නොයෙකුත් ආකාරයට විනාශ වෙගෙන යනවා. ඉතින් ඒ ගැන අපි සුවිශේෂී වෙනම වෑයමක් දක්වන්න ඕන ඒවා ඒ විදිහටම තියාගන්න. එහෙම නැත්නම් ඔය මම කියපු නෑයක් ගල් පරදියෙන් වැඩියවත් කුමාරසිංහගේ දිවාසරි හූනවත් කසුන්ගේ හාල් දණ්ඩවත් එහෙම නැත්නම් නිල්ගල සමනලයවත් අපිට බේරගන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. ඉතින් අපි හිතා ගන්න ඕන පුළුවන් තරම් ඒ ස්වභාවික පරිසර රැකගෙන මේ අපිටම ආවේනික අපිටම පොදු අපි රටට බොහෝම හොඳ ආඩම්බරයක් ගෙන දෙන ඒ ජෛව විවිධත්වය පුළුවන් තරම් රැකගන්න අපි ඉෂ්ට කරගන්න ඕනේ. ඒකට වයස් ભેදයක් නැහැ. අපි සෑම කෙනෙකුටම ඒ සඳහා දායක වන්න පුළුවන්. සුවසුතියි.